අඩෝ ඒක නෙවෙයි බං. අද ක්ලාස් එකේ මම ටෝක් කරපු කෑල්ල කොහොමද? අඩෝ ඒක නම් පට්ට චීස් කෑල්ල උඹටම සෙට් අඩෝ සිරාවට එහෙනම් ඊළඟ සතියේ අනිවාර්යෙන් try එකක් දාලා බලන්න. අනිවාර්යෙන්. අඩෝ පාටියක් දියන් යා එහෙනම්. දැම්ම තාම සෙට් උනෙත් නෑ. සෙට් එයි බං බය වෙන්න දෙයක් නෑ. අඩෝ ඒක නෙවෙයි බං. අපේ කොල්ලෙක්ද අලුත් ගේම් එකක් ගැන කිව්වනේ. ඒක මරලු බං. මොකද්ද බං ඒ? ඒක මචං වෙඩි තියාගන්න ගේම් එකක්. එහෙමද? මචං හැබැයි මං අහලා තියෙනවා බං ගොඩක් අය ඕවට ඇබ්බැහිනවලු බං. පිස්සුද බං? කවුද කියන්නේ? එහෙම සින්නක් නෑ බං. හරි බං. එහෙනම් මාත් යනවා බං. පරීක්ෂණය ඵලයන් ඈ. හරි බං ඔබත් පරිස්සමෙන් බලන් එන්න. අඩෝ මේ බලපන් ගේම් එක මරන්නේ බං. මොකද්ද බං ඔය විකාරය යන්නේ බං. පිස්සුද බං? ඒ බං පොඩ්ඩක් හපන් මං කියන එක. පොඩ්ඩක් ඉඳපන් මේ වෙච්ච කීරණ එක. දැන් යති බං. ඕක අයින් කරපන්කෝ. ඒක නෙවෙයි බං. අද ක්ලාස් එකේ මාර සීන් එක නුනේ බං. බුලද්ද බං කරන්නේ. ඒ මල්ලි පාර බලන් ඵලයන්ක මොනවද කරන්නේ? සෝරි මචං මං කියන්නම් බං. ඒ මචං පොඩ්ඩක් අහපන් මං කියන්නේ. ඒ මචං පොඩ්ඩක් අලයන්ක වදයක් නෙවෙයි මට මේ ගේම් එක ගන්න. අයියෝ අන්දන් නැමුට මොන ආලක්ද දන්නේ. අරබල උඹ ප්‍රොසෙස් ඉස්සර. මචං මචං මේ බං මේ උඹ පස්සේ බං මචං මම යනවා බං බලන්න බං පරිස්සමෙන් බලයන්. ලේ කොහෙන්ද ගෑවුනේ? ලේ ගෑවෙන්න මොකද උනේ? මේ ගේම් මගුල හින්දා මට කිසි දෙයක් මතක නැහැ නේ. පර්ස් එකත් ලේ. කොහෙන්ද මේව ගෑවුනේ? චමියට කොල්ලයක් දාලා බලන්න ඕනේ. එළෝ චමියා. උඹ මොකද කරන්නේ? කොහෙද උඹ ඉන්නේ? උඹට දැන්නත් මා මතක් වුණේ ලොකු දෙයක් බං. අඩෝ ඇයි බං එහෙම කියන්නේ? උඹ කොහෙද ඉන්නේ? මම පොඩ්ඩක් හොස්පිටල් එකට ආවා. මගේ තුවාලට බෙහෙත් ටිකක් දාගන්න. අඩෝ සිරාවට මොකද උනේ? සෙනික මං එනවා. හොස්පිටල් එකට එනවා. නෑ මචං කලබල වෙන්න එපා. මං දැන් ගෙදර එන ගමන් ඉන්න එපා. අපේ ගෙදරට වරෙන්. හරි මං ගෙදර එනවා. සෙනික එනවා. අඩෝ චමියා. එඩෝ මචං වරෙන් බං වාඩි. අඩේ මොකද බං මේ උනේ? යාළුවෙක්ට උදව් කරන්න ගිහලා පොඩි අකරතැබ්බයක් වුණා බං. කාටද බං? ඇයි බං මොකද උනේ? ඒ වගේම වැඩක් නෑ බං. ඒ මොකද බං වෙන්නේ? නෑ බං. මගේ අතේ පර්ස් එකේ ලේ වගේක් ගෑවිලා තිබ්බා. මට හිතා ගන්නත් බෑ ඒක කොහෙන්ද කියලා. ඒක දිග කතාවක් බං. මේ කිව්වේ?
උඹ ගේම් එක ගහද්දී උඹ ගලක හැප්පිලා වැටෙන්න ගියා. එතකොට උඹ වැටෙන්න ගිහිල්ලා මං උඹ අල්ලගත්තට පස්සේ උඹ එතනදිත් මට බැන්නා. උඹ ෆෝන් එක බබා යද්දී උඹ වාහනයක හැප්පෙන්න ගියා. ඒ වෙලාවෙදිත් මම උඹ බේරගත්තා. එතකොටත් උඹ කරේ මට බැනපු එක. හොරෙක් ඇවිත් උඹේ පර්ස් එක අරන් ගියා. මම හොරත් එක ෆයිට් කරලා උඹට පර්ස් එක ගෙනත් දුන්නා. ඒත් උඹට කිසි ගාණක් නැහැ. අඩෝ එතකොට ඒ තිබ්බේ උඹේලේද? මන් නොදැනුවත්ම මම මේ ෆෝන් එක ලැබ්බේ වෙලා බං. තව ටිකකින් මේ ෆෝන් එක නිසා මගේ හොඳම යාළුවත් මන් නැති වෙනවා බං. ආයේ ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. සෝරි. ආයෙ මොනවා වෙන්නද බං? වෙන්න තිබ්බ දේ වුණා. මෙතනින් පස්සෙත් ආයෙ පරිස්සමෙන් ෆෝන් එක පාවිච්චි කරපන් බං. අඩෝ මට උඹ වෙනුනේ නැතුනට උඹ මාව දැක්ක. ආයේ ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. මට සමාව වෙන්න බං. අයියෝ ඔක මොකද්ද බං? මෙතනින් පස්සේ අපි වැරද්ද ආයෙ නොවෙන්න වග බලා ගමු බං. ෆෝන් නැහැ නිසා කවදාකවත් හොනම යාළුවා මතක කරන්න එපා බං.